මොකක්ද ආලෝක වර්ෂයක් කියන්නේ? ආලෝක වර්ෂයක් කියලා කියන්නේ එහෙම නැත්නම් අපි කියනවා light years. light years ආලෝක වර්ෂ. මොකක්ද මේ ආලෝක වර්ෂයක් කියන්නේ කියලා කාගෙන් හරි අහුවොත් කියනවා වසරකට ආලෝකයේ ගමන් කරන දුර. ආලෝකයේ ප්‍රවේගය තප්පරයට මීටර 3 වැඩි කිරීම 10 8 වෙනි බලයක්. ඉතින් මේ වේගයෙන් මේ ප්‍රවේගයෙන් අවුරුද්දක් පුරාවට ආලෝකය ගමන් කරොත් එimhe කොච්චර දුරක් යනවද? මෙන්න මේ දුර ප්‍රමාණයට තමයි ආලෝක වර්ෂ එකක් කියලා කියන්නේ. හැබැයි ගොඩක් දෙනෙක් වරද්දා ගන්න පොයින්ට් එකක් තියෙනවා. ඒ තමයි ආලෝක වර්ෂයේ ඒකක මොනවද? එහෙම නැත්නම් ආලෝක වර්ෂයේ මාන මොනවද කියලා අහුවොත් එimhe ගොඩාක් දෙනෙක් හිතනවා මේ ආලෝක වර්ෂ කියලා කියන්නේ වේගය මනින ඒකකයක්. වේගයේ මාන තියෙන්න ඕන. එහෙම නැත්නම් මේ කාලය මනින ඒකකයක්. කාලයේ මාන තියෙන්න ඕන කියලා හිතනවා. ඒකට සාධාරණ හේතුවකුත් තියෙනවා. දැන් වසරකට ආලෝකය ගමන් කරන දුර බෙදීම එහෙමනම් වසර ගණනනේ වෙන්න ඕන. වසරකට ආලෝකය ගමන් කරන දුර වසරකට දුර කියලා කියවම දුර බෙදීම වසර ගාන කියලා කියනවා. ඒක සාමාන්‍ය සාධාරණයි ඒ විදිහට හිතන එක. මොකද අනිත් හැම දෙයකින්ම අපි මේ විදිහට හිතනවා. ඉතින් වසරකට දුර කියලා කියපම දුරේ මාන L වසර කියන්නේ කාලයමයි නේ එකක්. P ගොඩාක් දෙනෙක් පෙළමෙනවා LP වින 1 කියලා මෙන්න මේ මානය ගන්න. වැරදි. මේක සම්පූර්ණයෙන් වැරදි. එහෙමනම් මොකද්ද? ආලෝක වර්ෂයක් කියන්නේ පුතේ ආලෝකය වසරකට ගමන් කරන දුර කියලා කියන්නේ මේක දුර ප්‍රමාණය. දුර මනින ඒකකයක්. එතකොට මේක කාලය මනින ඒකකයක්වත් වේගය මනින ඒකකයක්වත් නෙවෙයි දුර මනින ඒකකයක්. මේ ආලෝක වර්ෂයේ මාන තමයි L. එහෙම නැත්නම් අපිට පුළුවන් ආලෝක වර්ෂ මීටර වලින් කීයද කියලා ප්‍රකාශ කරන්න පුළුවන්. ඒක 3 වැඩි කිරීම 10 8ෙන් ගුණ කරන්න වෙනවා එහෙම මොකද නේද? මොකද වසර